ඉතින් කිරිබත් කියන්නේ අවුරුදු මේසෙට නැතුවම බැරි කෑමක් තමයි. ඔන්න ඉතින් අද මම මුං ඇට කිරිබත් හදන්න තමයි හදන්නේ පොඩි වෙනසක් විදිහට. මම මුං ඇට කප් 2ක් පෙඟෙන්න දැම්මා. ඉතින් පෙඟෙනකොට ගොඩක් වෙලාවට මුං ඇට ප්‍රමාණය වැඩි වෙනවා. මෙන්න මෙහෙම තමයි පෙඟුනට පස්සේ තියෙන්නේ. දැන් මම මේ මුං ඇට ටික භාජනයකට දාගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා හොඳට හොදගත්ත හාල් ටිකක්. ඊපස්සේ මම මේකට ලුණු ටිකක් දාගෙන වතුර ටිකක් එකතු කරගන්නවා. ඉතින් කිරිබත් උයද්දී අපි බත් උයනවට වඩා වතුර ටිකක් වැඩියෙන් තියෙනවා. මෙතනදී මම මුං ඇට කප් 2ට හාල් කෝප්ප 1/2ක් තමයි දාගන්නේ. ඉතින් මුං ඇට කිරිබත් හදද්දී මුං ඇට ප්‍රමාණය වැඩි වෙන තරමට තමයි ඒකේ රස වැඩි වෙන්නේ. දැන් මම මේක හොඳට ඉදෙන්න තියනවා ටිකක් වෙලා. දැන් හොඳට මුං ඇට ටිකයි බත් ටිකයි තැම්බීගෙන එනවා. ඉතින් වතුර ටිකක් තාම තියෙනවා. ඒ නිසා මම මේ ටිකත් හිඳෙන්න තව චුට්ටක් වෙලා උයා ගන්නවා. දැන් මම පොල් කිරි ටික එකතු කරගන්නවා. ඉතින් මම ගොඩක් වෙලාවට පොල් කිරි ටින් පාවිච්චි කරනවා නම් ටින් එකක්ම වගේ දාගන්නවා. මොකද එතකොට රස වැඩි. අද මම පාවිච්චි කරන්නේ පොල් පිටි එක. ඉතින් මම ඒකෙදි පොල් පිටි මේස හැඳි 5ක් 6ක් විතර මම මේකට එකතු කරගෙන තියෙනවා. ඒකට උණු වතුර දාලා අවලං කරගෙන තමයි මම මේකට එකතු කරගත්තේ. දැන් මේක හොඳට හැඳි ගාලා ආයෙත් ටිකක් වෙලා මම මේක උයා ගන්නවා හොඳට වහගෙන. හොඳට කිරිබත ඉදිලා තියෙන්නේ. ඒ වුණාට මේකේ වතුර ගතිය තව ටිකක් තියෙන නිසා මම මේක තව චුට්ටක් වෙලා උයා ගන්නවා. ඉතින් ඒක එහෙම ඉදෙනකන් මම දැන් ලුණු මිරිස හදාගන්න තමයි හදන්නේ. ඉතින් මම ලුණු මිරිසට කෑලි මිරිස් මේස හැඳි 2.5ක් විතර මම දාගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා හාල් මැස්සු බැදලා කුඩු කරගත්ත කුඩු මේස හැන්දක් මේ විදිහට. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා උම්මලකඩ කෑලි ටිකක් මේ විදිහට. ඒත් එක්ක මම මේකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්නවා. දැන් මම එකතු කරගන්නවා කපාගත්ත ලුණු ටික. මේ සේරම ටික මෙහෙම එකතු කරගෙන මම මේක හොඳට කොටා ගන්නවා. දැන් හොඳට ලුණු මිරිස කෙටලා තියෙන්නේ. ඉතින් මම මේකට දෙහි ඇඹුල් ටිකක් එකතු කරගන්නවා. ඉතින් මම අද ලෙමන් ටිකක් තමයි එකතු කරගන්නේ.
දැන් ලුණු මිරිස හරි අපි බලමු කිරිබත් එක කොහොමද කියලා. දැන් කිරිබත් එකත් ගානට හැදිලා තියෙන්නේ. ඉතින් මේ වගේ හරිම ලේසි මුංගට කිරිබත් එක හදාගන්න. ඉතින් ඕගොල්ලොත් මේ අවුරුද්දට වෙනසක් විදිහට අවුරුදු මේසෙට මුංගට කිරිබත් ටිකක් හදලා බලන්න.